කුසලයකදී අපි කුසලයේ පිළිබඳව අවබෝධය හැදෙන්න කුසලයේ තියෙන කිලිටි ගතිය අයින් කරගන්න ඕන. කුසලයේ මුලදී හැබැයි ඒක අපිට කරගන්න බෑ. මොකද අපි කුසලයේ දන්නේ නැහැ. අපි මුලදී යන්නේ පන්සලකට යනවා, බණපදයක් අහනවා, බෝධි පූජාවක් කරනවා, කොට සහභාගී වෙනවා. ඔයගේ පුංචි තැනකින් අපි ආරම්භ වෙන්නේ. හැබැයි මෙහෙම කාලයක් යනකොට අපි කුසලයෙන් මෝරනවා. කුසලයෙන් හොඳට දැන් වැටහෙනවා. අපි මේ එහෙමනම් කොහොමද මේ කුසල් වර්ග කරගන්නේ? කුසලයේ අල්පානිසංස ලැබෙන, කුසලයේ මධ්‍යමානිසංස ලැබෙන, කුසලයේ ඉහළානිසංස ලැබෙන කුසලයක් අපි එහෙමනම් කොහොමද කරගන්නේ? අන්න එතකොට අපිට තේරුම් යන්න ලැබෙනවා කුසල අල්පා ආනිසංස ලැබෙන්නේ අර ලෝභ, දේශ, මෝහ, දිට්ඨි, මාන මිශ්‍ර කරගන්න. දැන් උදාහරණයක් අපි හිතමු මේ මහත්තුරු මේක සංවිධානය කරනවා. සංවිධානය කරනකොට එක්කෙනෙකුට හිතනවා නෑ මං කියන හැටි ඕනේ මේ වැඩ කරන්න. නැත්තම් මේ වැඩේ එහෙම කරන්න දෙන්නේ නෑ. අන්න බලන්න සමහර තැන්වල අපිට හම්බ වෙලා තියෙනවනේ එහෙමයි. ඒ කියන්නේ එයා ලෝභයට, දිට්ඨියට, මාන්නයට එයා ඉස්මතු කරගත්තා. ඒ දේ ගොඩාක් අසාර්ථක භාවයට වැඩි.